ලිංගික සම්බන්ධයක් සාමාන්‍යයෙන් කොච්චර කාලයක් පවතින්න ඕනද කියන කාරණේ තමයි අද මම කතා කරන්නට ආවේ. ඉතින් හැමදාමත් කියනවා වගේ වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මම ආදරෙන් ඉල්ලනවා මාව subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා. ඔයගොල්ලෝ කවදා හරි හිතලා තියෙනවද සාමාන්‍ය ලිංගික සම්බන්ධතාවයක් කොච්චර කාලයක් තියෙන්න ඕනේද කියලා? ඉතින් විශේෂයෙන්ම මම ශනික මෝචනය සම්බන්ධයෙන් කතා කරද්දී මේ වීඩියෝ එකේදී මේ සම්බන්ධව කතා කරා. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න කියලා මම ආත්මයෙන් ඉල්ලනවා. එම වීඩියෝ එකේදී මම මේ ශනික මෝචනය කියන කාරණේදී සාමාන්‍ය පුද්ගලයෙකුගේ ලිංගික සම්බන්ධතාවයක් කොච්චර කාලයක් පවතිය යුතුද මේ පිළිබඳව කරුණු දක්වලා තියෙනවා. ඉතින් සමහරක් වෙලාවට මේ දේවල් ගැන ගොඩාක් හිතලා සමහර අය මානසික වශයෙන් පීඩා විඳින අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට තමන්ගේ එදිනෙදා කරන වැඩ ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය පවා සමහරක් වෙලාවට අඩාල වෙලා ගැන ඉතා බැරෑරුම් විදිහට හිතලා මම අර කලින් කිව්වා වගේ මානසික ගැටලුවක් දක්වා මේක වර්ධනය වෙච්ච අවස්ථා ඕනි තරම් තියෙනවා. ඉතින් මේකට හේතුව තමයි මේ සඳහා හරි තොරතුරු දැනගන්න ඒගොල්ලන්ට ක්‍රමයක් නැතිකම. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මේ සඳහා තොරතුරු ලබා ගන්න ගොඩාක් දෙනෙක් උපකාරී කරගන්නේ අසභ්‍ය වීඩියෝ දර්ශන බලලා තමයි මේ සඳහා දැනුම ඔවුන් ගන්න හදන්නේ. මේ වීඩියෝ දර්ශන සම්බන්ධයෙන් මම කලින් වීඩියෝ කරලා තියෙනවා. ඉතින් හැම විටම මේ වීඩියෝ දර්ශනවල පෙන්වන දේවල් හැම විටම ඇත්ත නෙමෙයි. ඉතින් ගොඩක් වෙලාවට ඒ හරහා වැරදි නිගමන වලට එළඹිලා තමයි ගොඩාක් දෙනෙක් විවිධ මානසික ගැටලු ඇති කරගන්නේ. ඉතින් ඇත්තටම විද්‍යාත්මකව සඳහන් කරනකොට මේ කාර්යය සඳහා එහෙමත් නැත්නම් කොච්චර කාලයක් ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්න ඕනද කියන දේ තීරණය කරන මේ ටූල් එක නැත්නම් මේ ක්‍රමවේදය තමයි මේ පුරුෂ ලිංගය යෝනි මාර්ගයට ඇතුල් කිරීම පටන් ගන්න වෙලාව ඉඳන් සංසර්ගය ඉවර කරන වෙලාව වෙනකන් තමයි අපි කාලය නිගමනය කරන්නේ. එහෙමත් නැත්නම් යෝනි මාර්ගය තුල සුරතාන්තය ළඟා වෙනකල් කොච්චර වෙලාවක් රැඳිලා ඉන්නවද කියන කාරණය අනුව ඒ කාල සීමාව තමයි අපි මේ කාලය කියලා හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම මේ සාමාන්‍ය කාලය කියලා හඳුන්වන්නේ මොකද්ද? ඉතින් ඇත්තටම විශේෂයෙන්ම අපේ රටේ මේ සම්බන්ධයෙන් කිසිම සමීක්ෂණයක් සිද්ධ කරලා නැහැ. මම මේ කතා කරන්නේ වෙනත් රටවල් වල කරලා තියෙන සමීක්ෂණ ආධාරයෙන්. ඉතින් එතකොට මේ සමීක්ෂණ වල තියෙන ප්‍රතිඵල අපි විශ්ලේෂණය කරලා බලපුවාම සාමාන්‍ය කාලය කියන්නේ average time එක කියලා කියන්නේ average time එකක් කියලා කියන්නේ ඒකට වඩා සුළු වශයෙන් අඩුවීමක් හෝ ඒකට වඩා සුළු වශයෙන් වැඩිවීමක් තියෙන්නට පුළුවන්. ඒකට මේ average time එක එහෙමත් නැත්නම් මේ සාමාන්‍ය කාලය විදිහට ගොඩක් වෙලාවට ගොඩාක් සමීක්ෂණ වලින් තෝරලා දීලා තියෙන්නේ මිනිත්තු 9ක කාලයක් තමයි සාමාන්‍යයෙන් දෙදෙනෙක් අතර තියෙන සංසර්ගයක සාමාන්‍ය කාලය කියලා හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේ කාලය ගැන කියනවා නම් මේ කාලය අඩුයි කියලා එහෙමත් නැත්නම් මේක ප්‍රතිකාර ගත යුතු තත්වයක්ද කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ප්‍රතිකාර ගන්න පුළුවන් ප්‍රතිකාර ගන්න අවශ්‍යයි කියන නිර්ණය තමයි මිනිත්තු 3 කියන නිර්ණය. ඉතින් මිනිත්තු 3කට වඩා කෙනෙකුට ලිංගික සම්බන්ධයක් පවත්වා ගැනීමට නොහැකියාවක් තියෙනවා නම් අපිට ඒක රෝගයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. විශේෂයෙන්ම ශනික මෝචන තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අය අනිවාර්යයෙන් මේ සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් ලෝකයේ පිරිමි ප්‍රමාණයෙන් 30%ක වගේ පිරිසක් තමන්ගේ මේ ශුක්‍රාණු පිටවීමට ගතවන කාලය පිළිබඳව සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ 30% වූ බහුතරයකට මොකටම මේ ශනික මෝචනය කියන තත්වය නැහැ. හැබැයි ඒ අය ඒගොල්ලන්ගේ කාලය පිළිබඳව යම්කිසි අසතුටකින්පත් වෙනවා. ඉතින් ඇත්තටම ඒ වගේ තත්වයන් වලදී විශේෂයෙන්ම මම සඳහන් කරා ශනික මෝචනය කියන තත්වය කොහොමද පාගන්නේ කියලා. ශනික මෝචන තත්වයක් නැති ඒ නමුත් සමහරක් වෙලාවට කාලය පිළිබඳව සෑහීමකටපත් නොවන අයට සමහරක් වෙලාවට ඖෂධ වර්ග තියෙනවා ඒ අයගේ කාලය වැඩි කර ගැනීම සඳහා. ඉතින් මේ කාලය ඇත්තටම වැදගත් වෙන්නේ විශේෂයෙන්ම තමන්ගේ තෘප්තියට හා තමන්ගේ සහකාරියගේ හෝ සහකාරයාගේ තෘප්තිය සඳහා. ඉතින් ඒ දෙදෙනාට ඒ කාලය පිළිබඳව ගැටලුවක් නැත්නම් ඒ දෙදෙනා ඒ කාලයෙන් තෘප්තිමත් වෙනවා නම් එහිදී කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒක තමන්ට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ දෙන්න ඒ ගැන සතුටෙන් ඉන්නවා නම් ඒ අයට ඒ ගැන ප්‍රශ්නයක් නැත්නම් ඉතින් ඇත්තටම කිසිම දෙයක් කරන්නට අවශ්‍ය නැහැ. ඉතින් ඇත්තටම එක පාර්ශවයක් හෝ තමන්ගේ මේ කාලය පිළිබඳව ඇත්තටම අසතුටෙන් ඉන්නවා නම් ඒ අයට පුළුවන් යම් යම් ඖෂධ වර්ග තියෙනවා. ඒ වගේම තමයි යම් යම් ව්‍යායාම වර්ග තියෙනවා. ඒ සඳහා පාවිච්චි කරලා ඒ අයගේ මේ කාලය වැඩි කරගන්න. හැබැයි මතක තියාගන්න ඕන විශේෂම කාරණයක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ කාලය වැඩි කරගන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා.
තියෙනවා. දැන් අපි සඳහන් කරා මේ ශනික මෝචනය ගැන කතා කරද්දී ඒක වළක්වා ගන්න gedara ඉඳලම කරන්න පුළුවන් දේවල්. විශේෂයෙන්ම Tamanට තනියම ඒ දේවල් වළක්වා ගන්න කරන්න පුළුවන් දේවල් මම කතා කරා. ඒ වීඩියෝ එක බලුවොත් ඔයගොල්ලන්ට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි. හැබැයි ඖෂධ ගැන කතා කරනකොට කියන්න ඕන වැදගත්ම කාරණය තමයි මේ ඖෂධ භාවිතා කරනකොට අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගැනීම කිසිසේත්ම සුදුසු නැහැ. අනිවාර්යයෙන්ම ඔබ ඖෂධයක් පාවිච්චි කරන්න ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය නිර්දේශයක් සහිතව ඒ දේ භාවිතා කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් අද දවසේ මම කතා කරේ මේ දෙදෙනෙක් අතර තියෙන ලිංගික සම්බන්ධතාවයක් කොච්චර කාලයක් පැවතුයේ යුතුද කියන කාරණය. ඉතින් මම හිතනවා වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එකට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම සුබ දවසක්.